රාගං මහමුනි නිමන්තයාමි සුගතං ලෝකදිත්තං බරාසදං සුගන්ධං සීතලං යුරෝපයට ආවෙන් පස්සේ කුලියට ඉඳලා අලුත් තැනක් අරගෙන අපේ පින්නතුන් එක්ක දාගමක් හදලා විහාරස්ථානයක් හදලා මනුපෙත් හදලා ධර්මශාලා හදලා මේ පිම්බිම නිදහස් කරගෙන ලස්සන වලාකුළු බැමි වලින් ලස්සන පරිසරයක සුන්දර විහාරස්ථානයක් නිර්මාණය කරලා මගේ ජීවිතේ SPN පෙර ආත්ම මේ ලෝකයෙන් අයින් වෙන්න පෙර ආත්ම මට යමක් කළයි කියලා සතුටු වෙන්න පුළුවන්. මගේ නම බණ්ඩරිප්පේ විනීත තිස්ස හිමි. ගිහි නම උපුල් චමින්ද. ඉතින් ගමේ නමනේ පැවිදි වෙනකොට ඉස්සරහට එන්නේ. මගේ උපන් ගම බණ්ඩරිප්පුව. මම උපතින් කතෝලික බැතිමතෙක්. මගේ තාත්තා කතෝලික. අම්මා බෞද්ධ. ඉතින් මගේ අම්මා කළුතර වාද්දුව ප්‍රදේශයේ කේ ප්‍රේමවතී පෙරේරා මහතාව. තාත්තගේ නම අලහකොන් ආරච්චිලාගේ ජස්ටින් ලෝරන්ස් අප්පුහාම. අපි කොහොම නමුත් බෞතිස්මය ආදී කටයුතු සිද්ධ කරලා තිබිච්ච අය. මට මතකයි බණ්ඩරිප්පුව ගම්මානයේ කනිටු විද්‍යාලයේ තම මම අධ්‍යාපනය සඳහා අපේ මව් දෙමව්පියෝ අපිව යොමු කළේ. නමුත් මට පාසල් ගිය දවසේම මම කතෝලික අත්පොත වෙනුවට බෞද්ධ අත්පොතයි තෝරගෙන තියෙන්නේ. ඊළඟ සතියේ ඉරිදා දවසේ මාව දහම් පාසලට බාර දුන්නා. පොය දවසේ ඉඳලා සිල් සමාදන් වුණා. ඒ නිසා විහාරස්ථානයේ සිල් සමාදන් වීම කටයුතු වලටත් නොකඩවා නොනවත්වා අපේ අම්මයි තාත්තයි අපිව එක්කන් ගිහිල්ලා එවකට හිටිය වැඩිහිටියන්ට එහෙම නැත්නම් උපාසකම්වලට අපිව බාර දෙනවා. විශේෂයෙන් මායි නංගිවයි දෙන්නම බාර දෙනවා. හැම පොයක් දවසකදීම අපි සිල් සමාදන් වුණා. චේව මච්ඡන්ත නමස්සනීයං නමස්සමානෝ රතනත් යං පුඤ්ඤාභිසන්ධං විපුලං අලද්ධං සස්සානුභාවේන හතන්තරායෝ. දහම් පාසල සිල් සමාදන් වීම කටයුතු සිද්ධ කළේ. එනිසා මගේ තාත්තත් බෞද්ධ ආගම වැළඳගත්තා. අම්මා කොහොමත් උපතින් බෞද්ධ, නැගණියයි අපි සියලුම බෞද්ධ ආගම වැළඳගත්තා. ඒ වගේම ඔය ආගමනයේදී නැත්තම් විහාරස්ථානයට සම්බන්ධ වීමේදී අර බෞද්ධ උරුව, කහසිවුර, පන්සලේ පරිසරය අපට හුරු පුරුදු වෙච්ච නිසා මගේ හිත යටින් කියනවා පන්සලේ නතර වෙන්න කියලා.
ඉතින් පන්සලේ ගිහි දරුවෙක් හැටියට උදේ ඇවිදිලා පාසල් ගිහිල්ලා ඇවිල්ලා අවුරුදු 13 වගේ පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක ආසල ඉස්සරහත් එක්ක පොතපත පාඩම් කරන්න. එවකට හිටපු නායක හාමුදුරු ටිකක් වසයි උන්වහන්සේට මඟ හරිමින් දෙවෙනි හාමුදුරුවෝ එක්ක පුංචි හාමුදුරුවොත් එක්ක වැඩ කටයුතු කළා. එතකොට අවුරුදු 13ක් විතර වෙනවා. ඊළඟට ඔහු බින්නකොට ගමේ පන්සලේ වැඩ කටයුතු අධ්‍යාපනයන් කරගෙන යනකොට නායක හාමුදුරුවෝ තීරණය කළා නිසි වයස සපුරුණයින් පස්සේ අමරපුර මූලවංශික මහනිකායට අයිති විහාරස්ථානයක් එහෙම නැත්නම් අපේ පරපුර බලපිටිය උදකුක්කේප සීමා මාලකයකදී බෝට්ටුවේ ගිහිල්ලා අර බලපිටියේ තියෙන එහෙම නැත්නම් ඒ ප්‍රදේශයේ බොහෝම පෞරාණික තැනක් මහා කප්පිනවලාවුවට සම්බන්ධ අපේ අමරපුර මූලවංශික මහනිකායේ ස්වාමින් වහන්සේලා 39ක් එක්ක නවක ස්වාමින් වහන්සේලා 39ක් එක්ක මං උපසම්පදා ශීලයේ පිහිටවන්නට යෙදුණා. අමාරු කැමැත්තකින් හිටිය මම පැවිදි වුණාන් පස්සේ මම පැවිදිලා මාස 5ක් විතර යනකොට අම්මගේ අභාවය සිද්ධ වුණා. මම පුංචි අවදියේදීම පොඩි ස්වාමීන් වහන්සේලා රාශියක් පිරිවරාගෙන මගේ අම්මගේ අවසන් කටයුතු සිද්ධ කළා. එතකොට තාත්තත් අම්මත් නැහැ මේ වෙනකොට ජීවිතුන් අතර. ඊට පස්සේ විහාරස්ථානයේ වැඩ සිටිය පිරිවන් අධ්‍යාපන කටයුතු සිද්ධ කළා. ඒ විහාරස්ථානයේ නායක මාහිමිපාණන් වහන්සේ මාව ආගමික කටයුතු මූල් කරගෙන විහාරස්ථානයේ පරිපාලනය විහාරස්ථානයේ දහම් පාසල බාර දීම විහාරස්ථානයේහි අපේ සංවර්ධන කටයුතු යම් මට්ටමකින් මට පැවරුවා. ඒ වගේම විහාරස්ථානයේ වාර්ෂික පින්කම් මේ ආදී ගොඩාක් දේවල් මගේ හිස මත මගේ ගමේ පන්සලේ මට පැවරුණා. ඔය විදිහට වැඩ කටයුතු සිද්ධ කරගෙන යන අතරතුර වරිගවර විදේශගත වීම සිද්ධ කළා. මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවල් වලට. ඒ ස්වාමින් වහන්සේලාගේ ආරාධනාවන් ඇතිව මාස 2-3 වැඩ හිටියා ගිහිල්ලා. පසුව මම ගියේ නැගෙනහිරගේ ගෙට අල්ලපු ගෙදර මහත්මයෙක් ඉන්නවා බිසීනා ප්‍රදේශයේ. එතුමා ඉල්ලීමක් කළා මට පුළුවන් වෙයි හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ ඉතාලියට වැඩම කරවන්න කියලා. ඇත්තටම එතුමා වීසා එක දැම්ම. මට ස්පොන්සර් එක දැම්ම අපේ බිසීනා ශ්‍රීලක් බෞද්ධ විහාරාධිපති උලුක්කුලමේ ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම යටතේ ඉතින් උන්වහන්සේ මට උදව් කළා. ඉතින් මට හැබැයි එන්න සිද්ධ වුණේ රෝමයට. ඒ ආපු ගමන රෝමේ විහාරස්ථානයක් අලුතෙන් ආරම්භ කරපු විහාරස්ථානයක් තුන එහෙ නැවතුණා. නමුත් අපට විහාරස්ථානයක් පටන් ගන්න සිද්ධ වුණා මාස 4කට පස්සේ. අපි පෙබරවාරි මාසේ 2020 පෙබරවාරි මාසේ 3 වෙනිදා පන්සල පටන් ගත්තා. පන්සල මම වැඩ හිටියා. කීප දෙනෙක් ඇවිල්ලා සුද්ධ පවිත්‍ර කළා. ඒ වෙනකොටත් කොරෝනා වුදුර යාන්තමින් එමින් පවතුණා. පහුවදා එවකට හිටපු අපේ සභාපතිතුමාගේ මැදිහත් වීම යටතේ
කතරගම කිරිවෙහෙර රජමහා විහාරස්ථානයෙන් බෝධීන් වහන්සේ නමක් මට පුංචි බෝධීන් වහන්සේ නමක් ගෙනලා උදේ පාන්දර සභාපති මහත්තයා වෙන්න හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඩිය අද බෝධීන් වහන්සේත් වැඩම කළා. මම අහුවා කොහෙන්ද? ඒකනේ මාත් කතා කරගෙන හිටියේ. හාමුදුරනේ ඔන්න ඊ අපේ දරුවෙක් ආවා බෝධීන් වහන්සේ වැඩම කරන්න පුළුවන් වුණා. එවෙලෙම පෝච්චියක් අරන් රෝපණය කළා. මම තීරණය කළා හරි අහමු සිදුවීමක්නේ. මේ පන්සලේ ශ්‍රී බෝධි විහාරස්ථානය කියලා නම තියන්න ඕන. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනක්. ඒ වගේම චුංගුටියේ තිබුණත් ත්‍රිවිධ බෝධියම වැඩ ඉන්නවා. බෝධීන් වහන්සේ, චෛත්‍ය රාජානන් වහන්සේ, විහාරය පන්සලකට අවශ්‍ය කරන හැම දෙයක්ම. ඊට පස්සේ අපි ටික වැඩ කටයුතු සිද්ධ කරගෙන යනකොට අපිට දැනෙනවා මේ ඉතාලිය ආගමික නිදහස එතාමත් විහලයිනේ. අපි ඉන්නේ රෝමේ අගනගරේ. වතිකානුවට කිලෝමීටර් කීපයයි. භාෂාවත් හරියට දන්නේ නැහැ මේ මිනිස්සු. හැබැයි ප්‍රියමනාප පිරිසක් ඉන්නවයි කියන එක ආපු වෙලේ ඉඳලා දැනුණා. මෙහිදී ආගමික කටයුතු මාසික වශයෙන් අපි ආගමික කටයුතු සිද්ධ කරනවා. සතියන්තය ආගමික කටයුතු සිද්ධ කරද්දී මේ රටේ අවිවේකී දවස් හොඳටම තියෙනවා. සතියන්තය සහ පින්කමක් පටන් ගත්තට පස්සේ රායක් බවාලක් නැතුව මම වැඩ කටයුතු සිද්ධ කළා. ලස්සන පින්කමක් කරන්න උත්සාහ කරනවා. සතුටෙන් මතක් කරන්න ඕන මගේ බෞද්ධ සංගමය, නිලධාරි මණ්ඩලය සහ සමාජික පින්වතුන් මට සුදුසු විදිහට ලස්සනට පින්කම් කරන්න ඉඩහසර වෙන් කරලා තියෙනවා. අවුරුදු 4ක් විතර රෙන්ට් එකට නැත්නම් කුලී පදනමට හිටපු අපි පසුගිය වසරේ මම අපේ පින්නතුන්ට මතක් කළා අපිට කියලා අපේ තැනක් අපි හදාගමු. ඔබ දකින්න අපේ මේ විහාරස්ථානයේ පසුගිය අවුරුද්දේ අපි මෙතෙන්ට ආවේ වැඩම කළේ බොහොම අසීරු කර්තව්‍යයක් වුණා ඒ කටයුත්ත. මිල මුදල් එකතු කර ගැනීම වගේම මේ ආහාර තිබිච්ච පරණ විහාරස්ථාන තිබිච්ච පූජා වස්තු බඩු බාහිර ආයදී සම්පූර්ණම පන්සලක් අපිට මෙතෙන්ට ගේන්නුණා. මෙතන එච්චර පහසුකම් නැහැ. මේ රටේ ගෑස් වතුර ලයිට් සහ අවශ්‍ය කරන මූලික පහසුකම් නැතුව ඉන්න අමාරුයි. ඒ පහසුකම් නැතුව ගිය අවුරුද්දේ අපි මෙතෙන්ට ආවා. ගිය ඉරිදා මෙතන තිබුණේ එහා පන්සලෙන් ගෙනාවා. බඩු ගොඩවල් මත අද වැස් රතු පළස් වැලි ලස්සන මණ්ඩපයක් ලස්සන පියස්සක් එහා පැත්තේ හට් එක එහා පැත්තේ කෑම මේ පැත්තේ මෙහෙමයි චෛත්‍ය අපුදුම පින සතුටුයි හැමෝම සතුටුයි. විහාරස්ථානයේ ආරම්භයේදී මට හිටපු බෞද්ධ සංගමේ සභාපතිතුමා මම සිහිපත් කරනවා. වර්තමානයේ ඉන්න අය බොහොම ක්‍රියාකාරීත්වය කටයුතු කරනවා. විශාල මුදලක් වියපැහැදම් කරමින් මේ භූමි විභාගයේ විලදී ගන්න මූලික ගෙවීම කරලා මාසෙකට ලංකා මුදලෙන් ලක්ෂ 10කට අධික මුදලක් අපි ගෙවන්න ඕන. දැන් අවුරුද්දකොත් මාස 4ක් අපි ගෙවලා ඉවරයි. තව මාස කිහිපයයි එහෙම නැත්නම් තව වසරකොත් දවස් මාස කිහිපයකුයි අපිට තියෙන්නේ. ඉතින් අංග සම්පූර්ණ පර්චස් 45ක වර්ග මීටර් 1000ක පමණ ඉඩම් කෑල්ලක් අරගෙන මගේ බලාපොරොත්තුව මේ පිම්බිමේ
අනාගතයේ අපේ දරුවන්ට දහම් පාසල සාර්ථකව සිද්ධ කරගන්න සීතෙන් ආරක්ෂා වෙච්ච තැනක දහම් පාසල කරගෙන යන දහම් දරුවන්ට දහම් අධ්‍යාපනය ලං කර දෙන්න. පන්සලක් වැලිමලු මාවත් තියෙන බෝධිමලුව සෑමලුව ලස්සන බුදුමැදුරක් පුංචි ආවාසයක් එක්ක මහවිහාරස්ථානයක ලස්සන ඒ සුන්දර පරිසරය ලස්සනට නිමා කරන්නටයි මගේ බලාපොරොත්තුව. පර්චස් 45ක විතර ඉඩම් කෑල්ලක් ඉතින් අපි අර මුල් ටික වලක් වගේ තිබිච්ච එක ගොඩ කළා. తాවකාලිකව විහාර මළුව චෛත්‍ය මළුව අපි හදලා තියෙනවා. බෝධීන් වහන්සේ සීත කාලෙට කොළ ටික වැටිලා තියෙන මාස 6ක් ඔබ පහසුවෙන් අපි රැකගන්න අපි මේ සැරේ හිතේ තියන් ඉන්නවා මේ හරි බෝධීන් වහන්සේ රෝපණය කරන්න පොඩ්ඩක් මළුව හදලා ඒ සඳහා වැඩ කටයුතු අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හදන්න වසර ගණනාවක් කියන්නේ නැහැ. මේ ඉඩම ගෙවල ඉවරුණෙන් පස්සේ මම මේ සුන්දර පරිසරයට ඔබව එකතු කරගෙන යනවා. ඒ සිහිනි පමණමයි මට තියෙන්නේ. ඔබ හදපු මේ පින්බිමේ ඔබේ දරුවෝ ඇවිදිලා මල් පූජා කරනකොට ඔබේ දරුවෝ ඇවිදිලා සිල් සමාදන් වෙනකොට ඔබේ දරුවොත් එක්ක දන් පැන් පූජාවක් සිද්ධ කරගෙන සුදු වතින් සැරසීලා ලස්සන වචන කතා කරලා ලස්සන පිළිවෙත් පුරන දරුවෝ ටිකක් හදන්න ගොඩනැගිලි හදනවා වගේ මගේ සිහිනේ ඒකයි. ඒ නිසා අපි මතක් කරනවා යුරෝපයේ තේරවාදී අපේ තැනක් විශේෂයෙන් අගනගරයේ රෝමයේ අපේ තැනකට ඔබ එකතු වෙන්න. අපට එකතු වෙන හැම දිනාටම බොහොම පිං. ඔබ මේ එකතු වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහායි. ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අපේ ලංකාවේ පන්සලක් මයි කියන එක දැනෙනවා නම් ඒක තමයි මගේ හීනේ. ඒක ඉටු කරන්න මට ලැබේවායි කියලා මම හිතනවා. ලැබෙනවමයි කියලා මම දන්නවා. ඒ නිසා ඔය හැමෝම ඒකට එකතු වෙන්නේ කියලා මතක් කරමින් SPN පෙරාතුව මට ලස්සන පන්සලක් දකින්න යුරෝපයේ රෝමයේ දකින්න පුළුවන් වේවායි කියලා. සිහිනෙන්